හෂි ඔන්ලයින් ස්ටෝ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි මේ වෙනකන් විවිධ මාතෘකා ඔස්සේ විවිධ දේවල් අපි බෙදා හදා ගත්තා. ඉතින් අද මම ලෑස්ති වෙන්නේ අපි කතා කරපු මේ පොදු ප්‍රශ්න වලට එහා ගියපු අලුත් දෙයක් ගැන කතා කරන්න. ඉතින් මම අද පුංචි beauty tips එකක් ඇවිල්ලා තමා තියෙන්නේ. ඉතින් මම හිතුවා ස්ක්‍රබ් ගැන ඔයාලත් එක්ක කතා කරන්න. ස්ක්‍රබ් එකක් කිව්වම අපි සාමාන්‍යයෙන් හිතන්නේ ස්ක්‍රබ් එකක් හැමදාම කරන්න ඕනේ කියලා. එහෙම නැත්නම් දවසක් කර දවසක් වගේ කරත් හොඳයි කියලා තමයි හිතන්නේ. ගොඩක් වෙලාට ඉතින් දැන් කාලේ නම් අපි සැලොන් එකකට තමයි යන්නේ. ඉතින් අපි සැලොන් එකෙන් අපේ ක්ලීන් අප් එකක් එහෙම නැත්නම් ෆේෂියල් එකක් කරගන්න ගම සැලොන් එකෙන් කරන ස්ක්‍රබ් එකට තමයි පුරුදු වෙලා ඉන්නේ. ඉතින් හැමදාම හැමෝටම සැලොන් යන්න බෑ. හැමෝගම ජීවිත කාර්යබහුලයි. ඒ වගේම සමහර අවස්ථා තියෙන අපිට මුදල් අපහසුතාව තියෙන වෙලාවල් තියෙනවානේ. ඉතින් ඒ වගේ අවස්ථාවන් වල සැලොන් එකකට යනවට වැඩිය අපි ගෙදර ඉඳලා ගෙදර තියෙන දෙයකින් අපිට පුළුවන් නම් අපේ beauty tips කරගන්න. එහෙම නැත්නම් අපි සැලොන් එකෙන් කරන දේවල් ගෙදර තියෙන දේවල් වලින් අපිට කරගන්න පුළුවන් නම් ඒක ඉතින් කාර්යබහුල ඔයාට වගේම යම් මුදල් අපහසුතාව තියෙන ඔයාටත් ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඇත්තටම මම මේ වීඩියෝ එකේ අවසානයේදී ලේසියෙන් පහසුවෙන් අපිට හොයාගන්න පුළුවන් දේත් එක්ක ස්ක්‍රබ් එකක් කරන විදිහ ඔයාලට අනිවාර්යෙන් පෙන්නනවා. ඉතින් අපි වීඩියෝ එකෙන් ස්ක්‍රබ් එක කරන විදිහ පෙන්වන්න කලින් අපි දැනගන්න ඕනේ ස්ක්‍රබ් එක කියන්නේ මොකක්ද කියන එක. ඉතින් ඇත්තටම ස්ක්‍රබ් එකක් කියලා කියන්නේ අපේ මූණේ තියෙන මැරුණු සම ඉවත් කරන එක. ඉතින් අපි ක්ලෙන්සර් කරනවා, ෆේස් වොෂ් ගන්නවා. ඉතින් ඒ මොන දෙයක්වත් අපේ මැරුණු සම ඉවත් වන්නේ නැහැ. දැන් ක්ලෙන්සර් එකෙන් සාමාන්‍යයෙන් කරන්නේ දැන් ෆේස් වොෂ් එකනුත් කරන්නේ මූණේ තියෙන කුණු දුවිලි අයින් කරන එක. ඊට වැඩිය තව ඩීප් විදිහට ක්ලීන් කරලා මූණේ තියෙන කුණු ඉවත් කරන එක තමයි ක්ලෙන්සර් එකෙන් කරන්නේ. ඉතින් ක්ලෙන්සර් එකෙන් පස්සේ තමයි අපි ස්ක්‍රබ් එකට යන්නේ. ඉතින් ස්ක්‍රබ් එකෙන් කරන්නේ ඔයාලගේ මූණේ තියෙන මැරුණු සම ඉවත් කරන එක. එතකොට අපේ ස්කින් එකින් එකට වෙනස්. ඩ්‍රයි ස්කින් තියෙනවා, නෝමල් ස්කින් තියෙනවා, ඔයිලි ස්කින් තියෙනවා, පිම්පල්ස් එනවා, වයිට් හෙඩ් බැක් හෙඩ්ස් එනවා. එතකොට මූණේ විවිධ පැල්ලම් තියෙනවා. මේ වගේ සෙන්සිටිව් ස්කින් තියෙනවා. ඉතින් මේ වගේ එකිනෙකාගේ සම එකිනෙකාට වෙනස්. එතකොට ඔයිලි ස්කින් එක්කනට කරන ස්ක්‍රබ් එකයි ඩ්‍රයි ස්කින් එක්කනට කරන ස්ක්‍රබ් එකයි දෙක දෙවිදිහක් එකම එක කරන්න බැහැ. මොකද ස්කින් වල විවිධ අතුරු විපාක අතුරු ඵල විපාක ලැබෙන්න පුළුවන්. ඒක තමයි තියෙන එකම රිස්ක් එක. ඒ නිසා දැක්ක පළියට මේක මටත් හොඳයි කියලා කිසිම වෙලාවක කිසිම දෙයක් ගන්න එපා. මොකද අපි කඩෙන් ගන්නවා නම් ස්ක්‍රබ් එකක්, ක්ලෙන්සර් එකක්, ෆේස් වොෂ් එකක්, පැක් එකක් වුණත් අනිවාර්යෙන් බලන්න එක මොන ස්කින් එකකටද තියෙන්නේ. ඕයිලි ස්කින් ටයිප්ද එහෙමත් නැත්නම් ඔයිලි ස්කින් එකකටද කියන එක හරියට බලලම තෝරගන්න. ඉතින් අපි ගෙදරදී අපේ ස්ක්‍රබ් එකක් කරත් අනිවාර්යෙන් අපේ ස්කින් එකට මැච් වෙන ස්ක්‍රබ් එකක්ම ගන්න ඕන කියන එක මතක තියාගන්න ඕන. ඔයත් ඔයාගේ මූණ ස්ක්‍රබ් කරන්නේ හැමෝම ස්ක්‍රබ් කරන හින්දාද? එහෙම නැත්නම් ඔයාගේ මූණ විතරක් ස්ක්‍රබ් කරන කෙනෙක්ද? ඉතින් මූණ විතරක් නෙමෙයි සම්පූර්ණ බොඩි එකම ස්ක්‍රබ් කරන්න ඕන. හැමෝම කරනවට ස්ක්‍රබ් කරන්න යන්න එපා. ඔයා මොකටද ස්ක්‍රබ් කරන්න කියන එක හරියට දැනගෙනම ස්ක්‍රබ් කරන්න. මොකද ස්ක්‍රබ් එක කරන්නේ අනිත් අය කරනවට නෙවෙයි. ඔයාගේ ස්කින් එකේ තියෙන මැරුණු සම ඉවත් කරන්න. මූණේ විතරක් නෙවෙයි ඇඟෙත් එහෙමම තමයි. ඉතින් අපිට දැන් වෙළඳ පොලේ වුණත් ස්ක්‍රබ් වර්ග කිහිපයක් දැක ගන්න පුළුවන්. අපි සමහර අය දන්නවා ස්ක්‍රබින් ජෙල් තියෙනවා, ස්ක්‍රබින් ක්‍රීම් තියෙනවා, ස්ක්‍රබින් පැක් තියෙනවා, වෙනම ස්ක්‍රබ් තියෙනවා. ඒ වගේ වෙනම දැන් මේ අපේ සමාජ දියුණුවත් එක්කම ඉතින් ස්ක්‍රබ් වර්ගත් එක දේවල් අපි ක්‍රීම් වර්ග ගන්නවා වගේ තමයි. ඉතින් හැමදේම දියුණු වෙලා එනවා. ඉතින් හරියට දැනගෙන ස්ක්‍රබ් කරන්න කියලා කියන්නේ ඒ හින්දා තමයි. මොකද සමහර ඒ වගේ ෆේක් ද්‍රව්‍ය දැන් අනන්තත් අපිට නිවුස් දැක්කම බ්ලීචින් අඩංගු ක්‍රීම් එහෙම විකුණනවා. ඒවා අහු වෙලා තියෙනවා. ඒවා අපිට දැක ගන්න තියෙන වගේම විවිධ ක්‍රීම් ගාලා මූණ ඩැමේජ්
ඩැමේජ් වෙච්ච අය, ඇඟ ඩැමේජ් වුණ අය ඕන තරම් අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමා කියන්නේ ස්ක්‍රබ් එකක් විතරක් නෙමෙයි අපි යූස් කරන ඕනම බියුටි ප්‍රොඩක්ට් එකක් ලිප්ස්ටික් එකක් පවා යූස් කරනකොට ඒක යූස් කරන්නේ මොකටද සහ ඒක තව අය යූස් කරලා තියෙනවද කියන දේවලුත් බලලම යූස් කරොත් තමයි ඔයාලට කිසිම අතුරු ප්‍රතිවිපාකයක් නැතුව ඔයාලගේ සම රැක ගන්න පුළුවන්. ඉතින් හරියට ස්ක්‍රබ් එකක් කරන්නේ නැතුව කරන්නන් ඔයාලා ස්ක්‍රබ් එකක් කරාට ඔයාගේ ස්කින් එකට කවදාවත් ඔයා හොයන ඔයා හිතන ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඉතින් හරියට ස්ක්‍රබ් එකක් කරේ නැත්නම් ඔයාගේ මුහුණ දුර්වන්න වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. මොකද හරියට ස්ක්‍රබ් එකක් කරන්නේ නැහැ කියන්නේ ඔයාගේ මැරුණු සම හරියට ඉවත් වෙන්නේ නැහැ කියලානේ. ඉතින් ඒ හින්දා ස්ක්‍රබ් එක හරියට කරන්නම වෙනවා. එහෙම නැත්නම් ඔයාගේ මුහුණ ටික කාලයක් යනකොට අඳුරු වෙනවා. එතකොට ඔයාම කියනවා මේක කරාට වැඩක් නැහැ. මගේ මූණ කළු වෙලා මේ තිබ්බ පාට මීට වැඩිය හොඳයි කියලා ඔයාම කියන අවස්ථාවක් එයි. අන්න ඒ නිසා තමා කියන්නේ අනිවාර්යෙන් ස්ක්‍රබ් එකක් කරනකොට නිවැරදිව කරන්න කියලා. ඒ වගේම black heads white heads දැන් ගොඩක් වෙලාට black heads white heads තියෙනවා නම් ස්ක්‍රබ් කරනක වඩා වැදගත්. එතකොට අර අපි ස්ක්‍රබ් එකෙන් එන සියුම් රළු ගතියට ඒ white heads black heads ඉවත් වෙන්න තියෙන ප්‍රවණතාවය ඉතා අධිකයි. ඉතින් ඒක හරියට කරේ නැත්තම් තිබ්බට වැඩිය ඔයාගේ මූණේ අනිවාර්යෙන් black heads white heads එන්න ඉඩ කඩ වැඩි. ඒ වගේම ඔයාගේ ස්කින් එක ඔයිලි නම් හරියට ස්ක්‍රබ් කරේ නැත්තම් ඔයාගේ මූණ ගොඩක් ඔයිලි වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. ඒ වගේම ඔයාගේ ස්කින් එක ඩ්‍රයි නම් ඉතින් ස්ක්‍රබ් එකක් කියන එකෙන් වෙන්නේ මූණ ටිකක් ඩ්‍රයි වෙනවා. ඉතින් ඔයා ඩ්‍රයි ස්කින් එකෙන් නම් හරියට ඔයා ස්ක්‍රබ් එකක් කරේ නැහැ කියන්නේ ඔයාගේ මූණ තියෙනවටත් වැඩිය ඩ්‍රයි වෙන්න බලනවා. ඒ වගේම ඔයාගේ ස්කින් එකේ පොතු ගැලවිලා යන්න ස්කින් එක අර අමුතු සුදු පැහැයක් එන්න ඉඩ කඩ තියෙනවා. හරියට ස්ක්‍රබ් එක උනේ නැත්තම්. ඉතින් මේ වගේ දේවලුත් වෙනවා කියලා මතක තියාගන්න ඕනේ. මොකද දැන් අපි YouTube එක ගත්තත් එහෙම නැත්නම් අපි FB එක පැත්තට ගියත් අපි කොහෙ ගියත් අපිට දැක ගන්න තියෙනවා විවිධ මාදිරි ස්ක්‍රබ් වර්ග නිවසේදී කරන්න පුළුවන් කියලා ගොඩාක් අය දාලා තියෙනවා. නමුත් අපි දන්නේ නැහැ අපේ ස්කින් එකට මැච් වෙන විදිහට හරියට ස්ක්‍රබ් එකක් කරන හැටි. එහෙම නැත්නම් ඒක දැකලා සතියක් දෙකක් යනකොට නතර කරනවා. අන්න එහෙම නෙමෙයි. ඔයාලා පුරුදු වෙන්න ඕන ඒක ඔයාගේ ස්කින් එක මේන්ටේන් කරගෙන යන්න එක දිගටම කරගෙන යන්න. මොකද අතරමඟදී නවත්තලා ආයෙ ටික කාලයක් ගිහලා මතක් වෙලා ආයෙ ස්ක්‍රබ් එක කරාට වැඩක් වෙන්නේ නැති නිසා. දැන් අපි බලමු ස්ක්‍රබ් එකක් කොහොමද කරන්නේ කියලා. ඔයාලා කඩෙන් ගන්නවා නම් එහෙමත් නැත්නම් ඔයාලා ස්වභාවිකව හදා ගන්න දෙයකට ආමන්ඩ් ඔයිල්, ඔලිව් ඔයිල්, මීපැණි වගේ දේවල් යූස් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් ස්ක්‍රබ් එක පාවිච්චි කරන්න කලින් ඔයාලා ෆේස් වොෂ් හරි ක්ලෙන්සර් හරි යූස් කරනවා නම් ගොඩක් හොඳයි. යූස් කරලා මූණේ තෙත ගතිය තෙත මාතු කරලා හැබැයි හොඳටම නෙමෙයි තෙත අපි අතට අල්ලනකොට තේරෙනවා. ඉතින් ඒ තෙත ගතිය තියෙන වෙලාවේ ස්ක්‍රබ් එක කරන්න ඕන. ඔයා යූස් කරන ස්ක්‍රබ් එක ඒක කඩෙන් ගත්ත එකක් හරි එහෙම නැත්නම් ස්වභාවිකව ඔයා හදාගත්ත මොන ස්ක්‍රබ් එක වුණත් ඔයා මූණේ තනින් තන ආලේප කරන්න. ඒ ආලේප කරලා උඩු අතට තමයි අපි ස්ක්‍රබ් එක කරන්න ඕන. අපි ක්ලෙන්සර් එකක් ගෑවත් අපි පැක් එකක් ගෑවත් අපි ගන්න අපේ මූණේ මේ උඩු අතට. ඉතින් ඔයා ස්ක්‍රබ් එකක් කරන්න ඕන ඒ විදිහටම තමයි තනින් තන චුට්ට ගාලා උඩු අතට හොඳට ස්ක්‍රබ් එක කරන්න ඕන. ස්ක්‍රබ් එක දැන් අපි සීනි ලුණු වගේ දෙයක් යූස් කරනවා නම් අපේ අතට දැනෙනවා දිය වෙලා යනවා කියලා. ඉතින් අපි අනිත් කඩේ තියෙන දෙයක් යූස් කරත් එහෙමයි. ඉතින් අපේ අතට දැනෙනවා ස්ක්‍රබ් එක දිය වෙලා යනවා කියලා. ඉතින් ඒ ටයිම් එක අපේ සාමාන්‍ය තියෙන විනාඩි 2ක් 3ක් අතර වගේ උඩු අතට පිරිමදින්න කියලා. ඉතින් එහෙම පිරිමදිනකොට අපේ අත්වලට දැනෙනවා ස්ක්‍රබ් එක දැන් දිය වෙලා කියලා. අන්න ඒ මට්ටමේදී ස්ක්‍රබ් එක කරන එක නතර කරන්න ඕන. ඊට පස්සේ ගොඩක් හොඳයි ඔයාලා සීතල ජලයෙන් ඔයාලගේ මූණ හොදලා යවලා අයිස් කැටයක් වගේ තියන්න පුළුවන්. එහෙමත් නැත්නම් දැන් ගොඩක් අපිට ලේසි රෝස් වෝටර් හදාගන්න එක. හරිම ලේසි. මම ඒ රෝස් වෝටර් එකක් හදාගෙන තියෙනවා මගේ ඊළඟ වීඩියෝ එක ඔයාලට පෙන්නන්නම්. ඒක හදාගෙන තියෙන විදිය. ඉතින් අයිස් කැටයක් තියලා අර ස්ක්‍රබ් එකෙන් ඇරිලා තියෙන සියුම් සිදුරු අපිට ඒක පේන්නේ නැහැ. ඉතින් අයිස් කැට තිබ්බහම එහෙම නැත්නම් අර රෝස් වතුර එක
පුළුන් කැලක් අරන් ගෑවහම ඒ ඇරිලා තියෙන සිතුරු වැහෙනවා. ඉතින් ඒකෙන් තමයි black heads white heads ආයේ නැවත එන්න එක වළක්වනවා වගේම ඔයාගේ මැරුණු සම ඉවත් වෙලා ඔයාගේ මුණ පැහැපත් වෙලා අර අපිරිසිදු ඒ වගේ තත්වෙන් මිදෙන්නේ අන්න ඒකෙන්. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් ඔයා ස්ක්‍රබ් කරාට පස්සේ ඔයාට ක්ලෙන්සර් එකක් තියෙනවා නම් ක්ලෙන්සර් එක යූස් කරන්න. එහෙමත් නැත්නම් මං කිව්වා වගේ අයිස් කැටයක් ගන්න, රෝස් වෝටර් ටිකක් ගන්න, ඒ වගේ දේවල් කරන්න. ඒක ඔයාට ගොඩක්ම හොඳයි ඔයාගේ සමට. එතකොට ඔයාලා ස්ක්‍රබ් එක ඔයාට සුදුසු එකක් හොයාගන්නකොට මෘදුව සම්බාහනය කරන්න ඕනේ. ඒ වගේම සම සීරෙන්නේ නැති ස්ක්‍රබ් එකක් හොයාගන්න ඕනේ. ඒ වගේම මම කිව්වා වගේම විනාඩි 2ක් 3ක් 4 ස්ක්‍රබ් කරන්න. ඒ වගේම ඊට පස්සේ මම කිව්වා වගේම ක්ලෙන්සර් එකක් මොන හරි යූස් කරන්න, අයිස් කැටයක් තියන්න. එහෙම නැත්නම් රෝස් වතුර වලින් කොටන් වලින් පොඩ්ඩක් මුණ ටච් අප් එකක් දෙන්න. ඒ වගේම ඊට පස්සේ ඔයාලා ක්ලෙන්සර් ඔයාලා ටෝන් එක යූස් කරාට පස්සේ මොයිස්චරයිසර් ක්‍රීම් එකක් හොඳට මූණේ ගාලා උඩු අතට සම්බාහනය කරන පොඩි වෙලාවක් විතරක්. මොකද ස්ක්‍රබ් කරලා තියෙන හින්දා ඇලෝ ජෙල් එකක් එහෙම නැත්නම් විටමින් C ජෙල් එකක් ඒ වගේ දේක් යූස් කරා නම් ඔයාලට ගොඩක් හොඳයි. හොඳයි දැන් මම දැන් මේ මෙතෙන් දෙනකන් ඔයාලට කියලා දුන්නේ ස්ක්‍රබ් එකක් කියන්නේ මොකද්ද, ස්ක්‍රබ් එකක් තෝරගන්නේ කොහොමද, ස්ක්‍රබ් එක යූස් කරන්නේ කොහොමද කියන ටික. ඉතින් ඔයාලට ඊළඟට බලා ගන්න පුළුවන් මම ගෙදරදීම ලේසියෙන්ම ඔයාලට සප්ලයි කරගන්න පුළුවන් ස්ක්‍රබ් එකක් කොහොමද ඇප්ලයි කරන්න කියන එක. ඉතින් ඒක බලලා ඔයාලත් මම කිව්වා වගේ ෆේස් ස්ක්‍රබ් එක සතියට දෙවතාවක් හරි 3 වතාවක් හරි යූස් කරන්න. ඊට පස්සේ ඔයාලට ලැබෙන ප්‍රතිඵල මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරන් යන්න. හොඳයි, මේ ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් තමයි අපි ස්ක්‍රබ් එක කරගන්න යන්නේ. ඉතින් ඔයාලට ලේසියෙන් ගෙදරදීම මේ දේවල් සප්ලයි කරගන්න පුළුවන්. මේ තමයි ලුණු කුඩු. ඉතින් ඔයාලට ලුණු කුඩු යූස් කරන්න බැහැ නැත්නම් කැට ලුණු අරගෙන ඒවා කුඩු කරලා හරි ගන්න. එතකොට මේ තමයි අනිත් එක බේබි ක්‍රීම්. ඉතින් මම මෙතන අරන් තියෙන කොහොඹ බේබි. හැබැයි ඔයාලට කොහොඹ බේබිම ගන්න එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඔයාලා කැමති ඕනම බේබි ක්‍රීම් එකක් යූස් කරන්න පුළුවන්. ඉතින් මේ දෙක තමයි ස්ක්‍රබ් එක කරන්න ප්‍රධානම. එතකොට මේ තමයි ඇලෝ වේරා ජෙල් එක. ඉතින් මේ මම ඔයාලට වීඩියෝ එකේදී කිව්වා වගේම ස්ක්‍රබ් එක ඉවර වෙලා මේ ඇලෝ ජෙල් එක තමයි ඇප්ලයි කරන්න. ඒ වගේම රෝස් වෝටර් එක තියෙනවා. රෝස් වෝටර් හදන හැටි බං ඔයාලට කියනවා කියලා කිව්වා. මේ රෝස් වෝටර් එක හදන්නේ රෝස පෙති අරගෙන උණු වතුර එකකට දාලා තියන්න. එතකොට මේකේ තියනවා වගේ මේ කලර් චේන්ජ් වෙලා ඔයාලට රෝස් වෝටර් හදා ගන්න පුළුවන්. ඒ වගේම මම මේ කොටන් ගත්තා. ඉතින් මම ඔයාලට කිව්වා කලින් වීඩියෝ එකේදී ටෝන ඇප්ලයි කරන්න ඕන කොටන් වලින් කියලා. ඒ හින්දා තමයි කොටන් ගත්තේ. ඉතින් මේ පොඩි ඉන්ග්‍රීඩියන්ට්ස් වලින් තමයි ඔයාලට ගෙදරදීම පහසුවෙන්ම කරගන්න පුළුවන් ස්ක්‍රබ් එක අපි දැන් කරන්න යන්නේ. හරි, දැන් ඔයාලට මතකනේ මම ස්ක්‍රබ් එක කරන්න පටන් ගන්නකොටම කිව්වා අනිවාර්යෙන් ෆේස් වොෂ් හරි ක්ලෙන්සර් හරි දාලා ඔයාලගේ මූණ ඉස්සෙල්ලා ක්ලීන් කරගන්න කියලා. ඉතින් දැන් අපි මෙයාගේ මූණ ක්ලෙන්සර් කරලා දැන් මේ තෙත මාත්තු කරගන්නකෝ. මේ අතට දැනෙනවා තෙත. ඉතින් මේ වගේ තෙත තියෙද්දි තමයි ස්ක්‍රබ් කරන්න ඕන. නැත්නම් හොඳටම ඩ්‍රයි වෙලා, ඒ කියන්නේ හොඳටම වේලුණාට පස්සේ ස්ක්‍රබ් එක කරනවට වැඩිය මෙහෙම ස්කින් එක තියෙද්දි මේ තෙතමනේ තියෙද්දි ස්ක්‍රබ් එක කරන එක තමයි වැදගත්. හොඳයි, දැන් අපි ලෑස්ති වෙන ස්ක්‍රබ් එක කරන්න. මේ විදිහට අපි ලුණු වලට අපි ඔයාලා ගන්න ඕනම බේබි ක්‍රීම් එකක චුට්ටක් මේ විදිහට උඩින් දාගන්න. දාගෙන ඉවරලා අපි මේකෙන් තමයි දැන් ස්ක්‍රබ් එක කරන්න යන්නේ. මේ විදිහට හොඳට ලුණුත් එක්ක මික්ස් කරගන්න ඔයාලගේ බේබි ක්‍රීම් එක. මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් දැන් අපි මේක මූණේ ඇප්ලයි කරගන්න යන්නේ. මම කියවනේ මේක අපි මූණ පුරා ගන්නෑ. අපි මෙහෙම ඇප්ලයි කරන විදිහට මෙහෙම චුට්ට චුට්ට තමයි මූණේ ගාගන්නේ. මේ විදිහට ගාගෙන දැන් අපි කවාකාර විදිහට උඩට ස්ක්‍රබ් කරන්න තමයි යන්නේ. හැම තුවාල ස්ක්‍රබ් කියන්නේ ටිකක් මූණට රළු ගතියක් දැනෙනවා. ඉතින් ඒ හින්දා අපි හැම හීරෙන්නේ නැති වෙන්න, හැම තුවාල වෙන්නේ නැති වෙන්න හිමීට තමයි මේ ස්ක්‍රබ් එක කරන්නේ. මම ඔයාලට වීඩියෝ එකේ කිව්වා වගේම අපි ක්‍රීම් එකක් ගෑවත්, අපි පැක් එකක් ගෑවත්, එහෙම නැත්නම් අපි ක්ලෙන්සර් කරත් අනිවාර්යයෙන්ම ස්ක්‍රබ් එක මේ හැමදේම මූණේ කවාකාර අතට තමයි කරන්න ඕන. මොකද පල්ලෙහා අතට ඔයාලගේ අත මේ විදිහට ගියොත් හැම එල්ලා වැටෙන්න ඉඩ තියෙනවා. ඒ හින්දා තමයි මේ විදිහට උඩ අතට ස්ක්‍රබ් එක කරන්නේ.
මම ඔයාලට කිව්වා අපි ටිකක් වෙලා ස්ක්‍රබ් කරනකොට අපේ අතට දැනෙනවා කියලා. අපි ස්ක්‍රබ් කරන්නේ මොන? ඒ කියන්නේ කඩෙන් ගත්ත එකක් හරි මේ විදිහට ස්වභාවිකව හදාගත්ත එකක් හරි අපේ අතට ටිකක් වෙලා යනකොට දැනෙනවා ස්ක්‍රබ් එක දිය වෙනවා කියලා. ඉතින් ඒ කියන්නේ මේ ස්ක්‍රබ් එක හොඳට දැන් මූණට ඇබ්සෝර් වෙලා තියෙන්නේ. ඉතින් අපි තව ටිකක් දාගමු. චුට්ටක් ස්ක්‍රබ් කරන්න. මේ විදිහට ගොඩාක් ගන්න එපා. එකවර ගත්ත ගමන් ඔක්කොම මූණේ ගන්න එපා. විටින් විට ටික ටික අරගෙන මූණේ තැන් තැන් වල තියලා හිමීට ස්ක්‍රබ් කරන්න. මෙන්න මේ විදිහට තමයි දැන් ස්ක්‍රබ් එක මූණට ඇබ්සෝර් වෙලා තියෙන්නේ. දැන් අපි යන්නේ කූල් වෝටර් වලින් මේක හිමීට මූණෙන් අයින් කරන්න. මේක ඔයාලට ටැප් එකට අල්ලලා දැන් ඔයාලා ගෙදර ඉඳන් කරන එකනේ. ඉතින් ටැප් එකට අල්ලලා මූණ හොදන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ස්පොන්ජ් එකක් අරගෙන මෙන්න මේ විදිහට ඔයාලගේ මූණේ ඔයාලා ඇප්ලයි කරපු ස්ක්‍රබ් එක අයින් කරගන්න පුළුවන්. මේ විදිහට අයින් කරගත්තට පස්සේ අපි දැන් ඇප්ලයි කරන්න යන්නේ රෝස් වෝටර්. මෙන්න මේ විදිහට ගොඩක් ඕනේ නැහැ. පොඩ්ඩක් මූණේ ඇප්ලයි කරගන්න. මේක අපිට මාස 3ක් විතර යූස් කරන්න පුළුවන් තියාගෙන ෆ්‍රිජ් එකේ තියාගෙන මාස 3ක් එකක් හදාගෙන ඔයාලට යූස් කරන්න පුළුවන්. මේ විදිහට දැන් අපි රෝස් වෝටර් එකක් යූස් කරාට පස්සේ මම ඔයාලට කිව්වා මොයිස්චරයිසර් එකකින් හොඳයි ඔයාලගේ මූණ පොඩි මසාජ් එකක් කරගන්නවා නම් කියලා. දැන් මම ඇලෝවෙරා ගාලා පොඩි මසාජ් එකක් කරන්න තමයි යන්නේ. තෙත තියෙද්දිම මම අපි ස්ක්‍රබ් එක කරා වගේම මූණේ තෙත මාත්තු වෙලා තියෙද්දිම ඔයාලා මසාජ් එක කරන්න. එතකොට තමයි මූණ තෙතමනේ රැකෙන්නේ වගේම අපි දෙන මසාජ් එකත් ඔයාලගේ මූණට හොඳට ලැබෙන්නේ. ඉතින් තනිවම කරගන්න පුළුවන් මසාජ් වර්ග කීපයක් තියෙනවා. මම තව වීඩියෝ එකක් අරන් එන්නම් ඔයාලට මූණ මසාජ් කරගන්න විදිය තනියම ගෙදර ඉන්න ගමන්. ඉතින් මේ විදිහට ඔයාලගේ මසල්ස් අර මං කලින් කිව්වා වගේ උඩු අතටම තමයි අනිවාර්යෙන් ඔයාලගේ මසාජ් එක දෙන්න ඕන. මොකද නැත්තම් මම ඔයාලට පැහැදිලි කරා එහෙම නැත්තම් ඔයාලගේ ස්කින් එක ඔයාලගේ හැම මෙහෙම එල්ලා වැටෙන්න ඉඩ තියෙන හින්දා. හොඳයි. මෙන්න මේ විදිහට තමයි ඔයාලට ගෙදරදීම පහසුවෙන්ම කරගන්න පුළුවන් ස්ක්‍රබ් එකක් මම හඳුන්වලා දුන්නේ. ඉතින් මීට අමතරව තව ගොඩාක් දේවල් තියෙනවා. හැබැයි ඔයාලගේ ස්කින් ටයිප් එකට මැච් වෙන විදිහේ ස්ක්‍රබ් එකක් තෝරගන්න. ඉතින් මේ ස්ක්‍රබ් එක ඔයිලි ස්කින් එකට වඩාත්ම සුදුසුයි කියලා මම කියනවා. ඉතින් ඒ නිසා ඔයිලි ස්කින් තියන අයට ඉතින් මේ ස්ක්‍රබ් එක යූස් කරන්න පුළුවන්. ඉතින් මම කිව්ව විදිහට ඔයාලගේ මූණේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් තියෙනවා නම් දවසට සතියට 4 වතාවක් එහෙම නැත්නම් සතියට 2ක් 3 වතාවක් වගේ යූස් කරන්න. බොඩි ස්ක්‍රබ් එකක් කරනවා නම් සතියට මේක පාරක් විතරක් කරන්න. ඉතින් එහෙනම් මගේ වීඩියෝ එක බලලා ඔයාලා ඔයාලගේ අදහස් කමෙන්ට් කරන් යන්න. ඒ වගේම ඔයිලි ස්කින් එකක් තියෙන කෙනෙක් නම් මේක යූස් කරලා බලලා මට ප්‍රතිඵල මේ වීඩියෝ එක යටින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ඒ වගේම තාමත් හෂි ඔන්ලයින් ස්ටෝර් YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්මම ගිහලා subscribe කරන්න. ඒ වගේම FB page එක හෂි ඔන්ලයින් ස්ටෝර් follow කරගෙන යන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙන්නම්. bye.